හයි කොහොමද? ඔයා මේ වීඩියෝ එක දකින්නේ අහම්බෙන් නෙවෙයි. මොකද ඔයාගේ ඊළඟ සතිය එහෙම නැත්නම් ඊළඟ දවස් කිහිපය ඔයාට කොහොමද වෙන්න යන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඔයාට අහන්න ලැබෙන්නේ. ඉතින් සමහර විට මේ දවස් කිහිපයක් කියලා මම ගත්තේ මට ඊළඟ සතිය කියලා කියන්නේ නැතුව මම දවස් කිහිපය කියලා ගත්තේ. සමහර විට ඔයාට මම මේ කියන දේවල් සතියක් යන්න ඉස්සෙල්ලාම ඉක්මනින්ම වෙලා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම ඊළඟ දවස් කිහිපය කියලා මම මේකට කියන්නේ. මේක සතියක් ගන්නත් පුළුවන්. හැබැයි ඊට ඉස්සෙල්ලා මේ හැමදේම මම මේ කියන දේවල් ඔයාලට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඉවර වෙනකම්ම වීඩියෝ එක බලන්න. ෆලෝ කරන්න ඔයා මගේ වීඩියෝ එකක් මේ දකින මුල්ම වතාව නම් අනිවාර්යෙන්ම ෆලෝ කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. මොකද ඔයාගේ මේ සතිය අවසානයේ ආයමත් ඔයාට ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ මම කියන දේවල් වලින් කොච්චරක් දුරට දේවල් ඔයාට රෙසනේට් වෙලා තියෙනවද කියලා. අපි බලමු ඔයාගේ ඊළඟ සතියේ ඔයාට ලැබෙන ප්‍රෙඩික්ෂන්ස් මොනවද ඊළඟ සතියට? එහෙම නැත්නම් ඊළඟ දවස් කිහිපයට. ඊළඟ සතියේ ඔයා වෙනුවෙන් වියදම් කරනවා. ඔයාට නිකන් හිතෙනවා මම දැන් මේ ඉන්න වර්ෂන් එකෙන් ඔයාට චුට්ටක් එළියට එන්න හිතෙනවා. ඒ කියන්නේ ඔයා දැන් ඉන්න වර්ෂන් එකට වඩා ඔයා ටිකක් වෙනස් වෙන්න ඕනි කියලා හිතනවා. ඉතින් ඒ වෙනුවෙන් සමහර විට ඔයාට ටිකක් වැඩිපුර වියදම් කරන්න වෙයි. ඉතින් ඒක වැඩි හිතන්න එපා. ඔයාට අවශ්‍ය කරන දේට වියදම් කරන්න මැලි වෙන්නත් එපා. මොකද තමන් වෙනුවෙන් තමන් වියදම් කරන්නේ නැතුව වෙන කවුරුවත් වියදම් කරන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් ඔයා වෙනුවෙන් ඔයාගේ වෙනස් වීම වෙනුවෙන් ඔයාට සාමාන්‍යයෙන් ඔයා ගාව තියෙන විදිහට ඒ කියන්නේ දැන් එතකොට ඔයාට දැන් මම මේ කියනකොට හිතෙනවා අනේ මම කොහොමද මං වෙනුවෙන් වියදම් කරන්න තියා මට මේ කාලෙදී මට දෙයක් කරගන්න සමහරට ඔයාට තියෙන දේවල්වත් කරගන්න මට මේ අපහසුතාවයකින් ඉන්නේ මම කොහොමද මට මේ වගේ දේවල් වලට වියදම් කරන්නේ මේක බොරු කතාවක් කියලා නෑ. එහෙම නෙමෙයි. සමහර විට ඔයා ඒ කියන්නේ ඔයාට තියෙන විදිහට ඒ කියන්නේ අපි හැමෝටම එකම විදිහට දේවල් වලට වියදම් කරන්න බැරි වුණත් ඔයා හිතනවා යම්කිසි දෙයක් ඔයා වෙනුවෙන් ඔයා ගන්නවාමයි මේ ඊළඟ සතියේ. ඒ කියන්නේ ඒක මිල කරනකොට අපිට කියන්න බෑ මේක මෙච්චර ගානක දෙයක් කියලා. කොහොම වුණත් ඔයා ඊළඟ සතියේදී ඔයා වෙනුවෙන් ඔයාට යම්කිසි දෙයක් පුංචිම දෙයක් හරි ඔයා මිලදී ගන්නවා. ඉතින් ඒක හොඳයි. ඒක නරක දෙයක් නෙවෙයි. ඒ වගේම මෙහෙමයි. ඔයාට තව දෙයක් වෙනවා. හැබැයි ඔයාගේ වෙනුවෙන් වියදම් කරන එක ඒ දේ හොඳට ඔයා දේවල් හිතලා මතලා කරාට සමහර තැන්වලදී ඔයා ඒ කියන්නේ ඔයාගේ අනිත් වැඩවලදී ඔයා ආරම්භ කරපු අර මේ ආරම්භයේදී ඔයාගේ තිබුණ උනන්දුව උත්සාහය ටිකක් අඩු වෙන්න පුළුවන් සමහර තැන්වලදී සමහර දේවල් වලදී. ඉතින් ඒවා වලදී චුට්ටක් ඔයා පොඩක් උනන්දුවෙන් වැඩ කරන්න. සමහර විට ඔයා පටන් ගත්ත මේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔයා පටන් ගත්ත ඉගෙනීම ගැන මොනවා හරි සම්බන්ධ අධ්‍යාපනය සම්බන්ධව දෙයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා පටන් ගන්න යන රිලේෂන්ෂිප් එකක් ගැන. එහෙම නැත්නම් ඔයාලා මොකක් හරි රිලේෂන්ෂිප් එකක් තියෙන රිලේෂන්ෂිප් එකක සමහර විට ඔයාට නිකන් අර උදාසීන ගතියක් ඇති වෙන්න පුළුවන් මේ ඊළඟ සතියේ. ඒ කියන්නේ අර ආශ්‍රය කරාට නිකන් ටිකක් අර ඒ දේ එච්චර ලොකුවට හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. නිකන් ඔයාට ෆීල් වෙනවා අඩු වෙන්න පුළුවන් මේ ඊළඟ සතිය ඇතුළත. ඉතින් ඉක්මනින්ම ඒ දේවල් පහව යාවි. මොකද ඔයාගේ ඊළඟ සතිය ටික ඉක්මනින්ම ගෙවිලා යනවා. ඒ කියන්නේ ඔයා හිතනවට වඩා මේ ඊළඟ සතිය ගෙවිලත් ඉවරද කියලා හිතන විදිහේ අනේ මේ ඊළඟ සතියේ සිකුරාදද කියලා හිතෙන තරමට ඉක්මනින්ම ඔයාගේ සතිය ගෙවිලා යනවා. ඒ හින්දා ඔයාගේ අර මං කිව්ව උදාසීන ගතියක් තියෙනවා කියලා ඒක ඉතින් ඉක්මනින්ම ගෙවිලා යාවි. ඉතින් ඒක ගැන එච්චර ලොකුවට හිතන්න එපා. හැබැයි ඔයාට මේ සතිය පුරාවටම මොනවා හරි දෙයක් ගැන සමහර විට පොඩි මේ
කලකිරීමක් ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි වෙන කෙනෙක්ගේ අතින් ඔයාට සිද්ධ වෙච්ච දෙයක් ගැන මේක මේ සතියේ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මීට ඉස්සෙල්ලා වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. පොඩක් කලකිරීමක්. පොඩි නිකන් අනේ මේ අර ඇයි මට මෙහෙම වුනේ කියලා වගේ පොඩි කලකිරීමකුත් තියෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ගැන වැඩි ලොකුවට හිතන්න එපා. මොකද මේ එකම ඔයාට දැන් මේ ඔයා මේ කලකිරීමෙන් ඔයා සමහර දේවල් ගැන හිතමින් හිටියට ඔයාට ඒ කලකිරීමම අනිත් පැත්තට ඔයා පොඩ්ඩක් බලන්න පිටිපස්ස හැරිලා ඒ කියන්නේ ඔයා නිකන් කලකිරීම දිහා ඔයාට මොකක් හරි දුක හිතෙන දේ දිහාම බලාගෙන ඉන්න නිසා වාට එහෙම පෙනුනට ඔයාට ඒක අනිත් පැත්තෙන් ඇත්තරම හරිම හොඳ දෙයක්. හොඳ දෙයක් ඔයාට ඉදිරියට අරන් එන්න තමයි මේ කලකිරීම ඔයාට දැනිලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ගැන එච්චර ලොකුවට worry වෙන්න එපා. ඉදිරියට යන්න මේ සතිය ඉක්මනින්ම වාගේ ගෙවිලා යාවි. ඉතින් ඔයාට හිතන්නවත් ලොකු වෙලාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒක ගැන ලොකුවට හිතන්න ඔයාට කාලයක් ඇති වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මේ මම කියපු දේවල් වල තියෙන positive energies claim කරන්න. ඔයාට වෙන්න ඕනේ positive දේවල් විතරක් ඔයා claim කරන්න. negative දේවල් අපි රිලීස් කරමු. ඒවා නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු සහ ඒ දේවල් උනත් ඒ දේවල් ඇත්තරම ඕනම දෙයක් වෙන්නේ සමහර තැන්වලදී අපිට ඉදිරියේදී ඒ දේවල් වලින් positive දෙයක් වෙන්න සිද්ධ වෙන්න තියෙන නිසා. ඉතින් සතුටින් ඉන්න positive හිතන්න කිසිම දෙයක් ගැන ලොකුවට negatively හිතන්න යන්න එපා. මොකද අපි negatively හිතනවා කියන්නේම අපි negative විදිහට manifest කරනවා. ඒ හින්දා මම ඒකත් ඔයාලට advice කරන්න ඕනේ. සමහර වෙලාවට ඔයාලා කියනවා ඔයාලා සමහර තැන්වලදී අඬ ඔයාලා විශ්වයට දේවල් කියන්න එපා. මොකද විශ්වය ඒක negative energy එකක් විදිහට තමයි දකින්නේ. ඉතින් අපි අර negative energy එකක් release කරද්දී අපිට කවදාවත් positive energy එකක් positive දේවල් මේ එන්නේ නැහැ attract වෙන්නේ නැහැ. ඒ නිසා කවදාවත් දුකින් ඉද්දී manifestations කරන්න එපා. manifest කරන්න එපා. ඔයා positively විතරයි manifest කරන්න ඕනේ. positive විදිහට ඉද්දි තමයි ඔයා manifest කරන්න ඕනේ. ඉතින් ඒ දේත් හොඳට මතක තියාගන්න. ඉතින් positive හිතන්න, සතුටින් ඉන්න, ආදරෙන්